අයිබෝන් සාදරයෙන් පිළිගන්නවා SL Bloomia YouTube channel එකට. ඔන්න මම අදත් අරගෙන ආවා ඔයගොල්ලන්ට ලස්සන වීඩියෝ එකක්. හැබැයි මේ වීඩියෝ එක වෙනස්ම එකක්. මේ වීඩියෝ එකකින් තියෙන්නේ මම මගේ නිදහස් හවස් වරුවක ගියපු තැනක් ගැන. ඇත්තටම මේ තමයි බෙන්තර මුහුදු වෙරළ. ඇත්තට ලංකාවේ තියෙන වෙනස්ම විදිහේ මුහුදු වෙරළක්. පුදුම තරම් ලස්සනක් තියෙන පරිසරය හරිම නිදහසක් දැනෙන තැනක්. මුහුදු වෙරළේ එක දිගටම ඇවිදගෙන යනකොට ආසන්න වශයෙන් කිලෝමීටර් එකමාරක් දෙකක් විතර ඇවිදගෙන යනකොට හම්බෙනවා ආරණ්‍ය ගල කියලා ගලක්. අන්න එතනින් ඇතුළට තියෙන සැඟවුණු ස්ථානයක් තමයි මම මේ වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. බීච් එක දිගේ කිලෝමීටර් එකමාරක් දෙකක් ඇවිදගෙන එනකොට අපිට මෙන්න මේ තැන බලා ගන්න පුළුවන්. එතන හරිම ලස්සනයි. ගලක් තියෙනවා මුහුදු වෙරළයි ඊට පස්සේ දූපතක් වගේ පොඩි ප්‍රමාණයක් පිහිටලා තියෙන කඳු ගැටයක් මත පිහිටලා තියෙන නිදහස් ස්ථානයක්. ඒක බෞද්ධ ආගමික ස්ථානයක්. එහෙමත් නැත්නම් ආරණ්‍යයක් විදියට හැඳින්වෙනවා. මේ ස්ථානයට දේශීය සංචාරකයෝ වගේම විදේශීය සංචාරකයෝත් එනවා. ඇත්තටම මෙන්න මෙතනින් තමයි ඒකේ එන්ට්‍රන්ස් එක තියෙන්නේ ඇතුළට යන්න. එක පඩිපෙළක් හිම නිර්මාණය කරලා තිබිච්ච ස්වභාවික පරිසරය සහිත වටපිටාවක් තියෙන හරිම ලස්සන තැනක්. ඔයගොල්ලොත් ගිහිල්ලා ඇති සමහර විට මේ තැනට. ඇත්තටම මගේ නම් මේ පළවෙනි අත්දැකීම මේ ගියපු. හරිම ලස්සනයි, හරිම නිදහසක් දැනෙනවා. ජලජ සාමාන්‍යයෙන් කැලේ වැවෙන ශාක වලින් වටපිටාව කුඩා ප්‍රමාණයේ කැලයක් විදිහට තමයි තියෙන්නේ. අපි මේ යනකොට හවස 5 විතර ඇති. හැබැයි ඉතින් හොඳට එළිය තිබුණා ඒ වෙලාවේ. වටපිටාවේ විවිධාකාර වූ වැල් වර්ග වලින් ගස් වලින් මෙම ස්ථානය ආගමික ස්ථානයක් නිසාම මේකේ විවිධාකාර වූ ආගමික වශයෙන් වැදගත් වෙන ස්ථාන තියෙනවා. එක් තැනක් තියෙනවා භාවනා කුටි වගේ තැනක්. ඒකේ භාවනා කරන්න සකස් කරපු ආසන තියෙනවා නිරීක්ෂණය කරලා. ඒ වගේම ගල් ගුහාවක් තිබුණා. ඒ වගේම කුඩා චෛත්‍යයක් තියෙනවා ඉදිකරන ලද බුදු ගෙවල් සමග. ඉතින් හරිම ලස්සනයි. හරිම නිදහසක් දැනෙන ස්වභාවික පරිසරයත් එක්ක කිට්ටුම තැනක් තමයි මේක. එහා පැත්තෙන් එක පැත්තකින් මුහුද තියෙනවා. වටේට කැලෑ ප්‍රදේශයක් හැදිලා තියෙනවා. මුහුදේ එන මුහුදු සද්දේ වගේම මේ පරිසරයේ ඉන්න කුරුල්ලෝ, කුඩා සත්තු ඒ ඔක්කොම මේ පරිසරයට වෙනස්ම ස්වභාවයක් ගෙනත් තියෙනවා. ඉතින් අපේ ගමනේ සිහිවටනයක් විදියට ගත්තු වීඩියෝ එකක් තමයි මේ. ඉතින් ඕගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. මම ඒ දවසේ විඳපු ඒ ස්වභාවික පරිසරයේ අත්දැකීම් විඳගන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක අවසානය වෙන තෙක් නරඹන්න කියලාත් ආරාධනා කරනවා.
ඔන්න ඉතින් අවට පරිසරයේ ලස්සන බල බල ඉන්නකොට ලස්සන මලක් පිපිලා තිබුණා. ඇත්තටම මම මේ ශාකය මොකක්ද කියලා නම් දන්නේ නැහැ. හැබැයි ඒක හරිම ලස්සනයි. මම දැකලා තියෙනවා මේ ගස්වල මේ වැඩි වශයෙන් තියෙනවා වෙරළාශ්‍රිතව ලස්සට මල් පිපිලා තිබුණේ. ඉතින් මම ඒකත් මගේ වීඩියෝ එකට එකතු කරගත්තා. ස්වභාවික පරිසරයේ තියෙන ලස්සන නිර්මාණයක්. ඒ වගේම ඉතින් අපි නැවත මේ ස්ථානයෙන් එළියට එනකොට ඒ මග දෙපස තිබිච්ච ලස්සන තමයි මම මේ වීඩියෝ එකට අරන් තියෙන්නේ. ගෝල්ඩන් පෝතෝස් වලට අයිති වෙන වැල් වර්ග සෑහෙන ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. හරිම ලස්සනට හැදිලා තියෙනවා ගස් දිගේ. ඒක වෙනස්ම පරිසරයට වෙනස්ම සුන්දරත්වයක් තමයි එකතු කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ තියෙනවා ගල් ගුහාවක්. ඒක භාවනා කටයුතු සිදු කරන ස්වාමින් වහන්සේලාට භාවනා කටයුතු සිදු කරන්න සකස් කරලා තියෙන ගල් ගුහාවක් කියලා තමයි මට දැනගන්න ලැබුණේ. ඉතින් හරිම නිස්කලංක පරිසරයක් මේකේ තියෙන්නේ. ආරාධනා කරන ඔබටත් මේ ස්ථානය නරඹන්න යන්න කියලා. හැබැයි මේ තියෙන ස්වභාවික පරිසරයට හානියක් නොවන විදියට ඒක පූජනීය ස්ථානයක්. ඒ පූජනීය ස්ථානයේ ස්වභාවික පරිසරයට සහ එම ස්ථානයේ වෙන කටයුතු වලට බාධාවක් නොවන විදියට එම ස්ථානයේ නරඹන්න එකතු වෙන්න කියලා ඔබ ආරාධනා කර සිටිනවා. ඇත්තටම හරිම ලස්සනයි. හරිම නිදහස් හැඟීමක් තමයි මේ වගේ තැනකට ආවහම දැනෙන්නේ. අපි සාමාන්‍ය අපේ දිනදා ජීවිතේ වැඩත් එක්ක හිර වෙලා ඉන්නකොට මේ වගේ තැනකට දවසකට හරි අපි යනකොට අපිට ජීවිතේ වෙනස්ම අත්දැකීමක් ලැබෙනවා. ඒක මානසිකව මෙන්න අපේ කායික සුවතාවයටත් ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක නරඹලා ඔබත් මේ පැත්තේ ආවොත් බෙන්තර බීච් එකට ආවොත් මෙහිට යන්න කියලා ආරාධනා කරනවා. ඔය තියෙන ගල තමයි ආරණ්‍ය ගල කියලා හඳුන්වන්නේ. ඉතින් හවසට මෙතන ඇත්තටම හරිම ලස්සනයි. මේ ඉර බැහැගෙන යන වෙලාවත් එක්ක එතන පරිසරයේ වෙනස්ම
පෙනුමක් තමයි තියෙන්නේ. අපේ කායිකව මෙන්ම ශාරීරිකවත් පුදුමාකාර වූ සැහැල්ලුවක් දැනෙන ස්ථානයක්. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරන ඔයගොල්ලෝ හැමෝටම. එහෙනම් ආයි නැවතත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙමින් සමුගන්නවා. බොහොමත්ම ස්තුතියි.